රළු පිටියක ඔන්නම දණ්ඩක් සෙට් කරලා තියෙනවා. දණ්ඩේ ගුරුත්ව කේන්ද්‍රයෙන් හරියටම මේව පන්තුවක් ඇදලා තියෙනවා. මොකක් කතාවක් නෙමෙයි මේ කියන්නේ. ළමයි මම මුගේ බල ටික ලකුණු කරන්නද? එකක් තමයි මෙතනින් පල්ලෙහාට mg ක්‍රියා කරනවානේ. මුගේ බල mg මෙතනින් පල්ලෙහාට ක්‍රියා කරනවානේ. අනිත් එක මූ පල්ලෙහාට දැන් සාමාන්‍ය දණ්ඩ පල්ලෙහාට නෙවෙන්නේ නැහැ. ඒකිට දණ්ඩ කරන්න ඕනේ පන්සු කොහෙටද නේද? සාමාන්‍ය වෙන්නේ දණ්ඩ කරන්නේ තන්තුව පල්ලෙහාට දෙන්නේ. ඒකට තන්තුව කරන්න ඕනේ. දණ්ඩ උඩට අදින්නේ. ඒකට මම මේ දණ්ඩ මත විතරයි බල ලකුණු කරන්නේ දැන්. තව ළමයිකට පුළුවන් මෙතන t අර අපි සාමාන්‍ය විදිහට ලකුණු කරද්දී t4ක් දාලා ලකුණු කරන්න පුළුවන්. නේ? සාමාන්‍ය t4ක් අපි දානවනේ. දැන් එහෙම ඕනේ නැහැ. මෙයා පිටිය මෙහෙට තල්ලු කරනවා ආවද? හරි? මෙයා කරන්නේ පිටිය මෙහෙට තල්ලු කරනවා. පිටිය කරන්නේ මෙයාව අනිත් පැත්තට දාන්න. එහෙම දණ්ඩක් තිබ්බම ඔයාලට තේරෙන්නේ මේ දණ්ඩ කොහෙද කියලා. එහෙම උඩේ ඇවිද එහෙම පල්ලෙහාට. ඒක පල්ලෙහාට යන්නේ. ඔබ සාමාන්‍ය පිටියක මොනවද කියලා තිබ්බම ඔය පල්ලෙහාට නැතිනම් ඉතින් වැටෙන්න හදන්නේ පල්ලෙහාට දර්ශනය දීනවනේ. උඩට. දැක්කත් කියන බලන්න. කියන බලටික පේනවනේ. මෙන්න මෙතන කෝණය තමයි θ කියලා අපිට දීලා තියෙන්නේ. ගානිතෝ මේ දත්තයක් දීලා තිබ්බා මියු කියලා කියන්නේ එකයට මූල තුනනේ. අන්න බලන්න ගාන හදලා ඉවර කරමු. හරි. ළමයි මම හිතනවා මෙන්න මේ දුර සිම්පල් a කියලා. එක බලන්න. මෙතන ඉඳන් මෙතනට තියෙන දුර මම හිතනවා සිම්පල් a කියලා. මම මෙතන විජිකෝණී ත්‍රිකෝණයක් ඇන්දොත් මට යාව මෙන්න මෙහෙම ගන්න පුළුවන් නේ. ඔය නිල් පාටින් ඇඳලා තියෙන එක කියලා. මෙතන සිම්පල් a මෙතන θ. හරිද? මේ දණ්ඩෙන් භාගයක් ඈ. මේ තියෙන දණ්ඩෙන් භාගයක්. මෙන්න මේ ටික. සිම්පල් a මෙතන θ. ළමයි මේක x මේක y කියලා ගමු. එතකොට මට ලියන්න පුළුවන් මේක x නම් cos θ බද්ධ පාදය x කර්ණයේ a. එහෙනම් x කියලා කියන්නේ a cos θ නේ. නේ? x කියලා කියන්නේ මේවා මෙහෙට දාමු. මෙයා a cos θ මේ දුර. තමයි මට sin θ ලියන්න පුළුවන් මෙතනින්. සම්මුඛ පාදයේ y බද්ධ පාදයේ a. එහෙනම් මේක මේ y වල ලියන්න පුළුවන් a sin θ නේ. මෙන්න මේ ලක්ෂ්‍ය O මං O වටේ ගූර්ණ ගන්න යන්නේ. විතරක් මේ තියෙන්නේ O. මං O වටේ ගූර්ණ ගන්න යන්නේ. ළමයාලා දන්නවා ගූර්ණ ගද්දී ගූර්ණ ගන්න ලක්ෂ්‍ය හරහා තියෙන බලවලින් වැඩක් නැහැ. පාගරි ගූර්ණයක් ගද්දී ඔයාලා 11 වසරේදී ඉගෙනගෙන තියෙනවා අර දුර බිඳුවක් වුණොත් වැඩක් නැහැ. ඒතර මේ ගූර්ණ ගන්න ලක්ෂ්‍ය හරහා තියෙන බලවලින් වැඩක් නැහැ. ඒ කියන්නේ මට මෙයාවවත් මෙන්න මේ තියෙන බලයවත් අඳින්න ඕනේ නැහැ. හරි. දැන් ඕනේ මෙතනින් තියෙනවා FR කියලා කෙනෙක්. ළමයි එයාට තියෙනවා දුරක් මෙතින් ගූර්ණ ගන්න ලක්ෂ්‍යයේ ඉඳන් තියෙන දුර මේ දුර. ඒ කියන්නේ a sin θ නේ. ඒ දුර a sin θ. මෙතනින් තියෙනවා තව බලයක් R. එතන ඉඳන් ඔය කියන ගූර්ණ ගන්න ලක්ෂ්‍යයේ ඉඳන් මේ බලයේ ක්‍රියා රේඛාවට දුර මේ දුර. ඒ කියන්නේ මෙන්න මේ ටිකනේ. මේ ටිකනේ. එයා මේ ටිකට සමානයි නේ. අයි මේ ටිකම නෙමෙයි. බලන්න මේ දුරම නෙමෙයි තියෙන්නේ. ඒ දුර x. ඒ කියන්නේ a
cos theta නේ. මේ දුර a cos theta. ළමයි හිතන්නකෝ මේක කේන්ද්‍රය කියලා. මෙයාගේ වටේ කැරකෙන්නේ කියලා. මෙයා හින්දා කැරකෙන්නේ මෙන්න මේ පැත්තටනේ. බලන්න ඊතලේ තියෙන පැත්තටනේ. මෙයා වටේ කැරකෙන්න ඕනේ මෙයා හින්දා මේ පැත්ත. දක්ෂිණාවර්ත. මෙයා හින්දා මේ බලන්න. මෙයා හින්දා මෙයා වටේ කැරකෙන්නේ මෙහෙමනේ. වාමාවර්ත. දණ්ඩ සමතුලිතයි නම් වාමාවර්ත එක්කන දක්ෂිණාවර්ත එක්කනට මොකද වෙන්න ඕනේ? සමාන වෙන්න ඕනේ නේ. වාමාවර්ත එක්කන දක්ෂිණාවර්ත එක්කනට සමාන වෙන්න ඕනේ. එතකොට බල ගූර්ණය හොයන්නේ බලය දුරෙන් ගුණ කරලානේ. දක්ෂිණාවර්තව ඉන්නවා FR දුර A sin theta. ඒක සමාන වෙන්න ඕනේ වාමාවර්තව ඉන්නවා R වතාවක් A cos theta. FR කියලා කියන්නේ mu r නේ. ඉස්සත් ඉගෙන ගත්තා. FR කියන්නේ mu r නේ. මෙතනින් A sin theta මෙතන R වතාවක් A cos theta. R දාර කැපුණා. A ට A කැපුණා. mu කියලා කියන්නේ 1/3යි. sorry 1 බෙදීම මූල 3යි. මෙතන sin theta මෙයා cos theta. මෙයා මෙහෙට ගියමු. sin theta බෙදනවා cos theta. මෙයා එහා පැත්තට යද්දි මූල 3. ඒ කියන්නේ tan theta මූල 3යි. මූල 3 වෙන්නේ tan 60. ඒක තමයි tan theta. එහෙනම් theta කියලා කියන්නේ අංශක 60යි. ඒ කියන්නේ උත්තරේ අංක 7. දෙවෙනි එකේ බල ටික ලකුණු කරගත්තොත් ගාන හදලා දෙන්නම් මම. මාර ලේසි. බල ටික හරියට ලකුණු වුණොත් විනාඩියක් යන්න කලින් උත්තරේ ගෝ. තමයි පුළුවන් නම් කොළවල හදලා ඕකට මේ ස්ටෙප්ල කරන්න. ඕක මේ ඔය ඉඩේ නම් ලියන්න හම්බෙන්නේ නැහැ ජීවිතේටවත් ඔය ගණන්. ඒකේ ගණන් ටික ටිකක් හදන තියෙන ප්‍රමාණය වැඩි ළම. එක්කවල ගණන් හදන පොතේම හදන්න. නැත්නම් ඉතින් කොළ ටිකක ලියලා ඕකට එකතු කරන්න පුළුවන් නම් ඒක මම හිතනවා වඩා සුදුසුයි. ළමයි කතා කරන එක නවත්තන්න. අද වැඩි ටිකක් දරුණුයි කතා කර ඉන්න වෙලා නැහැ. ළමයි මේක මේ උඩින් ඉන්නේ A නේ. උඩින් ඉන්නේ A. පල්ලෙහාන් ඉන්නේ B. මෙතන මෙහෙම මේ P බලයක් දීලාලු වදින්න. කොහොමද? මෙයාට තියෙනවා නිව්ටන් 4ක්. හරි ඒක ලකුණු කරා. මෙයාට තියෙනවා නිව්ටන් 8ක්. රයිට් ඒක ලකුණු කරා. මෙතන නිව්ටන් 4යි මම මෙයාට වෙන පාටක් දෙන්නම්. නිල් පාට දෙන්න. වරවල් ටික ලකුණු කරලා ඉන්නේ. තමයි A B ව පල්ලෙහාට තල්ලු කරනවා. ඒ බලයේ තියෙන B මත මේක R1යි. එතකොට B A ව තල්ලු කරනවා උඩට ඒකත් R1යි නේ. ක්‍රියා ප්‍රතික්‍රියා යුගලයක්. B පොළව තල්ලු කරනවා පල්ලෙහාට R2යි. පොළව B ව උඩට තල්ලු කරනවා R2යි. තන්තුව ගත්තාම තන්තුවෙන් තියෙන්නේ විබන් ඔන්න ඔහොමනේ. අපි දන්නා තන්තුවේ තියෙන්නේ මේ ඇතුළේ ඉඳන් එළියට දෙන්නයි එළියේ ඉඳන් ඇතුළට. එහෙනම් අපි ලකුණු කරන්නේ ඔක. ඒතර මේකත් එහෙමයිනේ. අපි තන්තුව ලකුණු කරනවා. ළමයි මේ බලයයි අයිති කැපිටල් A ට. කැපිටල් A ට අයිති බල අපි නිල් පාටින් ලකුණු කරා යන හින්දා මෙයාව නිල් පාටින් ලකුණු. මෙයා අයිති B ට එයාව මම කළු පාටින් ලකුණු කරනවා. සහැල්ලු අවිතන්නේ තන්තුවක් මේ එකම තන්තුව පාවිච්චි වෙන්නේ මේ හැමතැනම T. ඒකෙන් මෙන්න මේ බල දෙකයි ඉති කප්පියටනේ. මේ දෙන්න තන්තුවේ පල්ලෙහා කොටසට මේ දෙන්න තන්තුවේ ඉහළ කොටසට. එහෙම නෑ කියන්නේ. ළමයි මේ තව දර්ශනයක් තියෙනවානේ. මෙයා දැන් P බලයක් දීලා මම මෙයාව මෙහෙම ඇදගෙන යද්දී මේ කොටේ යන්න හදන්නේ කොහෙද? මේ කොටේ යන්න හදන්නේ ආන් අරහෙට යන්නේ. මම මෙහෙම අදිද්දී අර පැත්තේ ලනුව මෙහෙම එන්නේ.
එතකොට මේ කොටේ යන්නේ අරහෙට. එහෙනම් ඝර්ෂණය තියෙන්න ඕන. ඉතින් ඔන්න ඝර්ෂණය. ඒක FR1. ඔක තනියෙන් ඉන්නවද? මෙයා මත මේ පැත්තට නම් අනිත් එක්කෙනා මත ඊට ප්‍රතිවිරුද්ධව තියෙන්න ඕනේ නේ. කොහොමද තියෙන්නේ? ඉතින් අනිත් එක්කෙනා මත FR1. ආයි මෙතනත් එහෙමයිනේ. මෙහෙම ඇදගෙන යද්දී මෙයා යන්න හදන්නේ මෙහෙට. එහෙනම් එයා මත ඝර්ෂණයක් තියෙන්න ඕනේ. ඊට ප්‍රතිවිරුද්ධ පැත්තට. FR2. ඔක තනියෙන් ඉන්නේ නැහැ. තව පොළොව මතත් සංරචකයක් තියෙනවා FR2. එතන මම කැපිටල් A විතරක් ගත්තොත් තමයි කැපිටල් A මත මෙන්න මෙහෙම බල ටිකක් තියෙන්නේ. මෙතනින් තියෙනවා නිව්ටන් 4ක්. මෙතන කැපිටල් A. මෙතන තියෙනවා T කෙනෙක්. මෙතන ඉන්නවා FR1 කෙනෙක්. මෙතන ඉන්නවා මෙහෙම R1. කොහොමද තියෙන්නේ? ළමයි පද්ධතිය ඒකාකාර වේගයෙන් යන්නේ. මේ P බලය දීලා මෙයා ඒකාකාර වේගයෙන් යන්නේ. මෙයා යන්නත් ඕනේ ඒකාකාර වේගයෙන්. ළමයි ඒකාකාර වේගයෙන් යනවා නම් නිව්ටන්ගේ පළවෙනි නියමයෙන් කියන විදිහට එයා මත අසන්තුලිත බලය කීයක් ඉන්නවද? බිඳුවක් එන්න ඕනේ. ඒ කියන්නේ මෙයා මත අසන්තුලිත බලය බිඳුවයි. ඇයි? පද්ධතිය ඒකාකාර වේගයෙන් යනවා නම් ඒ යන්නත් ඕනේ ඒකාකාර වේගයෙන්. ඒ කියන්නේ මෙයා මත මේකේ අසන්තුලිත බලය බිඳුවයි. right? ඒ කියන්නේ FR1 P ට සමාන වෙන්න ඕනේ. ඒකාකාර වේගයෙන් යනවා නම්. හරි නේද? FR1 mu R1 නේ. FR කියන්නේ mu R සමාන වෙනවා කැපිටල් T. mu කියලා කියන්නේ 1 බෙදීම 4යි. හරි නේද? mu කියලා කියන්නේ 1 බෙදීම 4යි. ගානේ. R1 කියලා කියන්නේ ළමයි මෙයාව මෙහෙම චලිත වුණත් සිරස්ස චලිත වෙන්නේ නැහැ. මෙයා සිරස්ස සමතුලිතයි. R1 කියලා කියන්නේ 4යි. ඒ කියන්නේ මෙතන 4යි. එහෙනම් 1 නිව්ටන් සමානයි T. හරි නේද? දැන් ඕකේ තව කේස් එකක් මෙහෙම තියෙනවා. දැන් මේක අහලා නැහැ එච්චර දුරට. මම B ව ගන්නවා. මම B ව ගත්තොත් මේ පැත්තෙන් තියෙනවා FR නෑ මේ පැත්තේ T නේ sorry. මේ පැත්තේ අපිට තියෙනවා T. ආයෙ තියෙනවා FR1. ඉතින් FR1. ආයෙ තියෙනවා B මත මෙහෙට FR2. මේ පැත්තට තියෙනවා P. ගානේ අහලා නැහැ. බැරි වෙලාවත් අපිට P ව හොයන්න කිව්වොත් P ව හොයන්නත් පුළුවන්. දැන් ළමයි ගියා ඉතින් තව දෙන්නෙක් ඉන්නවනේ මේ. ඒකත් ලකුණු කරමු. මම ඒකත් ලකුණු කරමු. මෙතන 8යි නිව්ටන්. මෙතනින් පල්ලෙහාට තියෙනවා R1. මෙතනින් උඩට තියෙනවා R2. ළමයි ඒකාකාර වේගයෙන් යනවා නම් මෙයා මත බාහිර අසන්තුලිත බලයක් කීයක් එන්න ඕන? බිඳුවක් එන්න ඕනේ නේ. ඒ කියන්නේ P සමාන වෙන්න ඕනේ කාටද? FR1 P FR2 ටනේ. ඒකාකාර වේගය යනවනම් බාහිර අසන්තුලිත බලය බිඳුවයි. ළමයි FR1 ඔයාලා හොයාගත්තා. ඒක නිව්ටන් 1යි. P ඔයාලා හොයාගත්තා නිව්ටන් 1යි. FR2 හොයන්න ඕනේ. FR2 මම මෙතනින් හෙව්වොත් FR2 කියලා කියන්නේ mu R2. mu කියලා කියන්නේ 1 බෙදීම 4යි. R2 ළමයි මේ වස්තුවේ සමතුලිතතාවයට R2 කියලා කියන්නේ උඩට ඉන්න එක්කෙනා පල්ලෙහාට ඉන්න කට්ටියට සමානයි. R1 + 8. කොහොමද ඉතින්? R1 මම මෙතනින් හොයාගත්තා. ඉතින් R1 කියන්නේ 4යි. ඒ කියන්නේ මෙතන 4 ධන 8යි. මේක 12යි. ඒක දාගන්නවා මෙතන. ඒ කියන්නේ මෙයා 3යි නිව්ටන්. FR2 උත්තරේ දානවා මෙතන. එහෙනම් උත්තරේ 5යි නිව්ටන්. T. ගානේ අහලා නැහැ. ඇහුවනම් ඒක හදන්නේ. right. ළමයි මෙයාගේ බර තියෙනවා නිව්ටන් 5ක්. මෙයාව නිව්ටන් 12ක බලයක් දීලා කොහොම බිත්තියකට තල්ලු කරනවා. තල්ලු කරපුවාම මෙයා බිත්තිය මෙහෙට තල්ලු කරනවා. ඉතින් මෙයා බිත්තිය මේ පැත්තට තල්ලු කරනවා. බිත්තිය මෙයාව මෙහෙට තල්ලු කරනවා නේ. නේද? මේක අපි R කියලා
හරිනේ. ඊළඟට මෙයා වැටෙන්න හදන්නේ පිටිය දිගේ මෙහෙම පල්ලෙහාට. එතකොට චලිත වෙන්න හදන්නේ පල්ලෙහාට ඉඳලා ඝර්ෂණයක් ක්‍රියාත්මක වෙනවා උඩටනේ තලු පෘෂ්ඨයකනේ. අන්න ඝර්ෂණ බලය තියෙනවා මේ පැත්තට F1. ළමයි මේ වස්තුව සමතුලිතයිනේ. සමතුලිතයි නම් දකුණට ඉන්න කට්ටිය වමට ඉන්න කට්ටියට සමානයි. පල්ලෙහාට ඉන්න කට්ටිය උඩට ඉන්න කට්ටියට සමානයි. ඒ කියන්නේ මෙයා කීයද? 12යි නේ. මෙයා 5යි. එහෙනම් ළමයි ද්විතීය මගින් වස්තුව මත ඇති කරපු ක්‍රියාව කොච්චරද? බලය නිව්ටන් 12යි කියලා ළමයිකට හිතෙන්න පුළුවන්. නිව්ටන් 12යි කියලා හිතෙන්න පුළුවන්. 12යි නෙමෙයි. ළමයි මෙයා ඇති කරේ ද්විතීය මගින්. මෙයා ඇති කරේ ද්විතීය මගින්. ඒතර ද්විතීය මගින් ඇති කරපු බලය කියලා කියන්නේ මේ දෙන්නගේ සම්ප්‍රයුක්තය. මෙන්න මෙයා. ඔන්න ද්විතීය මගින් ඇති කරපු බලය. මෙතන කෝණය θ. හරි නේද? මෙතන මෙතන R ඒ කියන්නේ 12යි. මෙතන තියෙනවා 5ක්. මෙතන තියෙන්නේ මෙතන තියෙන්නේ θ. ළමයි f වර්ගය කියලා කියන්නේ 12 වර්ගය ධන 5 වර්ගයනේ. 12 වර්ගය 144යි 5 වර්ගය 25යි 169යි. දැන් පොඩි උන් නෙමෙයි එකවර මේක උත්තරේ ගන්න පුළුවන් 10. ඔක තමයි උත්තරේ. අපි ඒක බලන්න ටික බලමු. බලන්න. මෙතන නිව්ටන් 4යි. මෙතන නිව්ටන් 12යි. මෙතන නිව්ටන් 4යි. ළමයි මෙයා B ව A B ව පල්ලෙහාට තල්ලු කරනවා R එකකින් B A ව උඩට තල්ලු කරනවා R එකකින් B පොළොව පල්ලෙහාට තල්ලු කරනවා R දෙකකින් පොළොව B ව උඩට තල්ලු කරනවා R දෙකකින් right. දැන් මම ඝර්ෂණය ලකුණු කරන්න යන්නේ. දැන් මම මේ බලයෙන් මෙහිම අදිද්දි මෙයා චලිත වෙන්න හදන්නේ කොහෙද? මෙයා චලිත වෙන්න හදන්නේ මෙහෙට. වමට. එහෙනම් මෙයා මත ඝර්ෂණය තියෙන්න ඕනේ. ඊට ප්‍රතිවිරුද්ධ පැත්තටනේ. ඒ තියෙන ළමයි. FR2. ඒතර දැන් FR2 තනියම ඉන්නේ පොළොව මතක් තියෙන FR2 කෙනෙක් අනිත් පැත්ත. මෙතන චලිත වෙන්න හදන්නේ මෙයා B වමට එයා මත ඝර්ෂණයක් තියෙනවා අනිත් පැත්තට FR1. දැන් ළමයි ගාව තියෙන සාධාරණ තර්කයක් තමයි මෙතනදී. ඉතින් අපි මෙයාව මෙහිම අදිද්දී මෙයා චලිත වෙන්න හදන්නේ ඉස්සරහට. ළමයිට එහෙම හිතෙනවනේ. දැන් සමහර ළමයිට එහෙම ප්‍රශ්නයක් තියෙනවනේ ළමයි. මෙයා චලිත වෙන්න හදන්නේ ඉස්සරහට. එහෙනම් ඝර්ෂණය අනිත් පැත්තට ලකුණු කරන්න දෙයාගේ කියලා. එහෙම ලකුණු කරන්න බෑනේ. එයි. මෙයා ඉස්සරහට චලිත වෙන්නේ P හින්දා. මෙයා ඉස්සරහට චලිත වෙන්නේ P හින්දා. මෙයා ඉස්සරහට චලිත වෙන්නේ මොකක් හින්දාද? චලිත වුණොත් ඉස්සරහට චලිත වෙන්නේ මොකක් හින්දාද? ඝර්ෂණය හින්දා තමයි. තේරුණාද? එයා ඉස්සරහට ආවොත් ඉන්නේ ඝර්ෂණය හින්දා තමයි. දැන් ඔයාලා දන්නවා මෙහෙම අදිද්දී ඇත්තටම මෙයා ඉස්සරහට තමයි එන්නේ. හැබැයි එයා ඉස්සරහට එන්න කල්පනා කරන්න වෙන මොනවත් බල නැහැනේ. දෙන්න පුළුවන් එකම බලය ඝර්ෂණය විතරයි. තේරුණාද කියන දේ? එයා ඉස්සරහට ආවත් එන්නේ ඝර්ෂණය හින්දා. මේ බලන්න. එහෙම එච්චර දෙයක් හිතන්න ඕනේ නැහැ. ඔයාලා නිකමට හිතන්න තියෙන්නේ මෙච්චරයි. මෙයා ඉස්සරහට යන්න හදනවා. එයා මත ඝර්ෂණය තියෙන්නේ මේ පැත්ත. එහෙනම් මෙයා මත ඝර්ෂණය තියෙන්න ඕනේ කියන්නේ. ළමයි චලනය වෙන්න ආසන්නම අවස්ථාව නම් දකුණට තියෙන බල වමට තියෙන බල වලට මොකද වෙන්න ඕනේ? සමානයි. දකුණට තියෙන බලය ඊට වඩා චුට්ටක් හරි වැඩි වෙච්ච ගමන් චලනය වෙන්න පටන් ගන්නවා. තේරුණාද? ඒ කියන්නේ මෙතනින් අපි ගත්තොත් මෙතන තියෙනවා P චලනය වෙන්න ආසන්නම අවස්ථාවේ මෙතන තියෙනවා FR1 මෙතන තියෙනවා FR2.
FR1 හොයන්න. අපි හිතින් හදමු. දැන් පොඩි උන් නෙමෙයිනේ. FR1 R1 කියලා කියන්නේ 4යි. mu කියලා කියන්නේ එක බෙදීම 4යි නේ. එතකොට ඔයාලා දන්නවා මේ මෙහෙම සමීකරණයක් තියෙනවානේ. FR සමානයි mu R. mu කියලා කියන්නේ එක බෙදීම 4යි. මෙතන R කියලා කියන්නේ 4යි. එක බෙදීම 4 4ෙන් ගුණ වුණාම 1යි නේ. ඒ කියන්නේ මෙතන තියෙන නිව්ටන් 1යි. අයක හදා ඉන්න ඕනද ළමයි? මෙතන නිව්ටන් 1යි. ඊළඟ දේ R2 හොයද්දි පරිස්සම් වෙන්න ළමයි. R2 කියන්නේ 12 නෙමෙයි. නේද? R2 කියන්නේ 12 නෙමෙයි. R2 කියන්නේ R1 මේ තියෙන 12 කියන්නේ. මෙන්න මේකනේ. R1ට 12 එකතු කරපුවාම එන උත්තරේ තමයි R. R1 කියන්නේ 4යි. 4 ධන 12 තමයි R2. R2 16. තේරුණාද කියන්නේ? එතකොට ළමයි මෙතන mu කියන්නේ එක බෙදීම 4යි. එතනට 16 දාන්න ඕනේ. ඒ කියන්නේ එතන උත්තරේ 4යි නේ. ඒ කියන්නේ මෙතන දෙන්නේ නිව්ටන් 4යි. ඉතින් ඒ කියන්නේ P 1 ධන 4යි 5යි නිව්ටන්. ළමයි දැන් මේ වස්තුව සාමාන්‍යයෙන් දැන් මම මෙයාගේ බල ලකුණු කරොත් පල්ලෙහාට තියෙනවනේ mg. මේ mg හින්දා මේ වස්තුව මෙහෙම පල්ලෙහාට වැටෙන්න ඕනේ නේ. මේ mg හින්දා මේ වස්තුව මෙහෙම පල්ලෙහාට වැටෙන්න ඕනේ. හැබැයි වැටෙන්නේ නැතුව තියාගන්න පුළුවන් එක ක්‍රමයක් තියෙනවා. එයාව මෙහෙම ඉස්සරහට තල්ලු කරන්න. දැන් මට මේ පෑන මෙහෙම තල්ලු කරලා අරන් යන්න පුළුවන් නේද? එහෙම නිකන් තියන්න බෑනේ. එතකොට මේ පැත්තට ගෙනියන්නත් බෑනේ. එහෙම වුණොත් මෙයා නිකන් මෙහෙම පල්ලෙහාට වැටෙනවානේ. හැබැයි මට මේ පැත්තට මෙහෙම අරන් යන්න පුළුවන් නේ. ඒ කියන්නේ මෙයාව ටිකක් සැලකිය යුතු ත්වරණයකින් මේ පැත්තට අරන් ගියොත් මෙයාව මේ විදිහට තියාගන්න පුළුවන්. ළමයි මම මෙයාව මෙහෙම තල්ලු කරනවා කියලා කියන්නේ දැන් චුට්ටක් බලන්න එක. මම මෙයාව මෙහෙම මේ පැත්තට තල්ලු කරනවා කියලා කියන්නේ A මගින් B මත බලයක් ඇති කරනවා R. එතකොට B මගිනුත් A මත බලයක් ඇති කරනවා. මම ඒක අඳින්නේ නැහැ ළමයි, මට ඒක වැඩක් නැහැ. මම B මත විතරයි බලලා. දැන් මම මේ පැත්තට ත්වරණය කරනවා කියලා කියන්නේ මේ A මගින් B මත මෙහෙම බලයක් ඇති කරනවා නේ මේ පැත්තට. ළමයි මෙයා පල්ලෙහාට වැටෙන්න නැතුව ඉන්නේ. දැන් මෙයා චලිත වෙන්න උත්සාහ කරන්නේ පල්ලෙහාටනේ. ඒතර වැටෙන්න හදන්නේ පල්ලෙහාට. ඝර්ෂණයක් තියෙන්න ඕනේ උඩට. දැන් මෙයා වැටෙන්න නැතුව ඉන්න නම් ඔය FR mg ට මොකද වෙන්න ඕනේ? සමාන වෙන්න ඕනේ නේ. හරි නේද? ළමයි FR කියන්නේ කවුද? mu R නේ. සමාන වෙන්න ඕනේ mg ට නේ. එහෙනම් R කියන්නේ කවුද? mg බෙදීම mu. මම මෙන්න මේ B වස්තුවට B ට තිරසක දානවා F සමානයි mg. තිරස්ස මෙයා මත තියෙන එකම බලය කැපිටල් R විතරයි. තිරස්ස මෙයා මත තියෙන එකම බලය මෙන්න මේ කැපිටල් R විතරයි. එයාගේ ස්කන්ධයේ සිම්පල් m තරණී R මට ලියන්න පුළුවන් mg බෙදීම mu. R කියලා කියන්නේ mg බෙදීම mu සමානයි ma m tem කැපිටල්. එහෙනම් g බෙදීම mu සමානයි a. තරණයේ තියෙන්න ඕනේ දකුණු පැත්තට. ළමයි අපි හිතමු මෙහෙම මේ පටිය v වේගයකින් චලිත වෙනවා. හරි. මෙයා මෙහෙම v වේගයකින් චලිත වෙනවා. ළමයි මෙතනට මෙහෙම ස්කන්ධයක් වැටුණෙන් පස්සේ මෙයාගේ ප්‍රවේගය කීයද? මෙතනට ස්කන්ධයක් වැටුණෙන් පස්සේ මෙයාගේ ප්‍රවේගය බිඳුව. ටික වෙලාවකින් මේ ස්කන්ධය ඔය කියන පටියේ ප්‍රවේගය ගන්න ඕනේ නේ. එහෙමනේ වෙන්න ඕනේ. ඔය ස්කන්ධය මොනවා වුණත් ටික වෙලාවකින් මේ කියන පටියේ ප්‍රවේගය ගන්න ඕනේ නේ. එහෙම ගන්න නම් මෙයාට බලයක් ඕනේ නේ. නැවතිලා ඉන්න එක්කෙනා චලනය වෙන්න බලයක් ඕනේ නේ. ඕනේ නේ. ඒ බලය කවුද දෙන්නේ? ඝර්ෂණය නේ. ඒ කියන්නේ මෙතන ඝර්ෂණ බලයක් තියෙනවා. ඔය පටියයි පෙට්ටියයි අතර තියෙන ඝර්ෂණ බලය මෙහෙට තියෙනවා. ඔය ඝර්ෂණ බලය පාවිච්චි කරලා තමයි මෙයා
මෙහෙම වේගය වැඩි කරගන්න. මේ වෙලාවේ මෙයා චලනීය වෙවි ඉන්නේනේ. චලනීය වෙද්දි තියෙන ඝර්ෂණ බලය මොකක්ද? මේ වෙලාවේ චලනීය වෙනවනේ. චලනීය වෙද්දි තියෙන ඝර්ෂණ බලය ගතික ඝර්ෂණ බලය. ගතික ඝර්ෂණ බලය ඔයාලා දන්නවා නියතයක් නේ. ඒ කියන්නේ ෂුවර් එකට මෙතන ඉඳන් මෙතනට එද්දි ඝර්ෂණ බලය නියතයක්. මෙතනින් පස්සේ මෙයාගේ ප්‍රවේගය වීනේ පටිය ප්‍රවේගය කොහොමද වීනේ? ළමයි පටියට සාපේක්ෂව මෙයා චලිත වෙනවද? දැන් මේ වෙලාවේදී නම් පටියට සාපේක්ෂව ප්‍රවේගය බිඳුවයි බිඳුවේ ඉඳන් v දක්වා ආවා. හරි. දැන් මේ වෙලාවේ පටිය ප්‍රවේගයක් v මේ පෙට්ටියේ ප්‍රවේගයක් v. එතකොට මේ පටියට සාපේක්ෂව පෙට්ටියේ චලිතයක් නැහැනේ. පටියට සාපේක්ෂව පෙට්ටිය නිශ්චලයි. නිශ්චල වුණොත් ඝර්ෂණ බලය කොච්චරද? බිඳුවයි. දිගටම මේ දෙන්න අතර සාපේක්ෂ චලිතයක් නැහැ. ඒ කියන්නේ හරියට මේසයක් උඩ නිකන් වස්තුවක් කියලා තියෙනවා වගේමයි. ඝර්ෂණ බලයක් නැහැ. එතනින් එහාට ඝර්ෂණ බලයක් ක්‍රියාත්මක වෙන්නේ. ඔන්න ඔකුත්. ඊට බිඳුවයි කියලා කියන්නේ දැන් ඔක අදිද්දී අපි හිතන විදිය අපි මේක දන්න එකක්. ඊට බිඳුවයිනේ. එහෙම දෙද්දි ඊට බිඳුවයි නම් ඔතන ඝර්ෂණ බලයක් නැහැ නේ. කොහොමද ඉතින්? ඊට බිඳුව වුණාම ඔතන ඝර්ෂණ බලයක් නැහැ. ඊටත් එක්ක ඝර්ෂණ බලය. හරි? ඊට බිඳුවක් කියලාට ඝර්ෂණ බලයක් නැහැ. ඊට පොඩි අගයක් තිබ්බොත් ලිස්සන්නේ නැහැ නේ. දැන් මේක හිතන මේ සරල ක්‍රමයක් මම මේ කියලා දෙන්න. ඊට මේ වගේ පොඩි අගයක් වුණොත් ඔය වස්තුව ලිස්සන්නේ නැහැ නේ. මේ පැත්තෙන් තියෙනවා mg cos θ මෙතනින් තියෙනවා r මේ පැත්තට තියෙනවා mg sin θ මෙතන තියෙනවා මෙහෙට f කොහොමද ඉතින් ළමයි චලනය වෙන්නේ නැත්තම් mg sin θ fr ට සමානයිනේ. ඒතකොට fr වල හැඩේ sin θ වල හැඩේමයිනේ. sin θ වල හැඩේ හො. දැන් මම මේක හදන සරල විදිහ කියන අපි තියරි වල මීට වැඩි මේක කතා කරලා තියෙනවා. ඊළඟට මම මෙතන මේ කෝණය වැඩි කරනවා. කෝණය වැඩි කරද්දී ඉස්සරවනේ. මෙතන තියෙනවා mg cos θ මෙතනින් තියෙනවා mg sin θ මෙතන r මෙතන fr ළමයි ලිස්සනවා නම් ඔය fr mu r ට සමානයි. fr සමානයි mu වතාවක් r කියලා කියන්නේ mg cos θ. fr සමාන අනුලෝම සමානුපාතය කියන cos θ ට. ඒ කියන්නේ කෝණය වැඩි වුණොත් cos θ ට අනුලෝම සමානුපාතය. ඒ කියන්නේ මෙතනින් එහාට cos θ ට අනුලෝම සමානුපාතයයි. හැබැයි ඔයාලා දන්නවා ස්ථිතික අවස්ථාවේ ඉඳන් ගතික අවස්ථාවටදී පොඩ්ඩක් පල්ලෙහාට බහිනවා. ඒකල තමයි මෙහෙම යන්නේ. cos වල හැඩය කොහොම? sin වල හැඩය කොහොම? cos වල හැඩය. ඔන්නෝම් ප්‍රස්තරෙන්නේ. ඔක අපි තියරි වල ඊට වඩා කතා කරා. බලන්න මේකේ බල ටික. ළමයි මේ මම නම් කරන්නේ මෙතනින් මේ ඉස්සල්ලාම මෙයාව පොඩ්ඩක් විභේදනය කරනවා. සිරස් හා සිරස් බල වලට. මෙතන 45යි නම් මෙතනත් 45යි. එතන මෙයා p cos 45යි. මෙයා p sin 45යි. ළමයි මෙයා මෙහෙම ඉස්සරහට අල්ල වෙලා යන්නේ. එහෙනම් ඝර්ෂණයේ තියෙන මෙයා මත පිටිපස්සට fr. මම මේ බල ටික වෙනම ගන්න. මේ පැත්තට තියෙනවා p cos 45ක්. මෙතන තියෙනවා r කෙනෙක්. මේ පැත්තෙන් තියෙනවා fr කෙනෙක්. මෙතනින් තියෙනවා p sin 45ක්. ළමයි තව මේ ඔකේ mg කෙනෙක් ඉන්නවනේ.
කිලෝග්‍රෑම් 2යි. ඒ කියන්නේ නිව්ටන් 20ක් තියෙනවා මෙතන. කොහොමද? mu අපිට දීලා තියෙනවා 0.5. වස්තුව ඒකාකාර ප්‍රවේගයේ යනවා නම් ඔයාලගෙන් අහන්නේ මේ r කොච්චරද කියලා. ළමයි මෙහෙම වැඩක් කරමු. මේ බලන්න. ඒකාකාර ප්‍රවේගයෙන් යනවා නම් වස්තුව මත බාහිර අසන්තුලිත බලය 0යි නේ. නිව්ටන් යාගේ පළවෙනි නියමයෙන් කියන විදිහට. එහෙනම් Fr T cos 45ට සමානයි. Fr සමානයි T cos 45යි. ඒකට හේතුව තමයි ළමයි මෙයා ඒකාකාර ප්‍රවේගයෙන් යන්නේ. ඒ කියන්නේ බාහිර අසන්තුලිත බලය 0. ළමයි ඔයාලා දන්නවා Fr කියලා කියන්නේ mu r සමානයි T cos 45යි. ළමයි වැරදි අවබෝධයකින් ඉන්න එපා. මෙතන දැන් r අපි හොයලා දාන්න ඕනේ නේ. දැන් මෙතන මම r හොයලා දාන්න ඕනේ. දැන් mu කියන්නේ 0.5 එක මට ආදේශ කරන්න පුළුවන්. cos 45 මට ආදේශ කරගන්න පුළුවන්. මට මේ මෙතන r හොයලා දාන්න වෙනවනේ. ළමයි මට මෙයාගේ සමතුලිතතාවය සලකන්න පුළුවන් නේ. ඉහළට ඉන්නවා r. පල්ලෙහාට ඉන්නේ බලන්න චුට්ටක්. ඉහළට තියෙනවා r, පල්ලෙහාට තියෙන්නේ t sin 45 ධන r. ළමයි t sin 45 කියන්නේ එකට මූල දෙක. මෙතන ධන r. එහෙනම් මෙතන 20යි නේ. t sin 45යි මෙතන 20යි. හරි නේද? පල්ලෙහාට p sin 45ක් තියෙනවා 20ක් තියෙනවා ඒක r ට සමානයි. එතකොට මෙයා p බෙදීම මූල දෙක ධන 20. ළමයි මෙතනත් අපි ආදේශ දාමු. මෙතන භාගයයි මෙතන mu කියන්නේ භාගයයි r කියලා කියන්නේ p බෙදීම මූල දෙකයි මෙතන 20යි. සමානයි t cos 45 කියන්නේ එකට මූල දෙක. හරි නේද? ළමයි මේක මේ දෙකේ ඉලක්කම මෙහෙට දාමු. p බෙදීම මූල දෙක ධන 20 සමාන වෙනවා දෙක ගුණ කරනවා p බෙදීම මූල දෙක. ළමයි හැම පදයක්ම මූල දෙකෙන් ගුණ කරමු. මෙයා මූල දෙකෙන් ගුණ වුණොත් මේ මූල දෙකට මූල දෙක කැපිලා ගිහලා මෙතන p. මෙයා මූල දෙකෙන් ගුණ වුණාම 20යි මූල දෙකයි. මෙයා මූල දෙකෙන් ගුණ වුණාම මූල දෙකට මූල දෙක කැපෙනවා මෙතන 2යි p. ළමයි මේ p ව මේ පැත්තට ගෙනියනවා. හරි නේද? මේ p ව මෙහෙට ගෙනියනවා. 2යි p ගෙන් p ගියපුවාම p. එහෙනම් p සමානයි කීයද? 20යි මූල දෙකයි. ඒ අගේ දානවා අතට. p වෙනුවට අපි දාවේ 20යි මූල දෙකයි. බෙදීම මූල දෙක ධන 20. මූල දෙකට මූල දෙක කැපුණා. r කියලා කියන්නේ 20 ධන 20. r කියලා කියන්නේ 40යි නිව්ටන්. ඔන්න ඔකුත්. මේ හරි ලේසි ප්‍රශ්නයක් තියෙනවා. මම හිතන්නේ පේපර් එකේ තියෙන ලේසිම ප්‍රශ්නේ. මෙතන තියෙනවා බාහිර බලයක් නේ. එතන මෙතනින් සෙට් වෙනවා ළමයි මේ ඔය කියන ඝර්ෂණ බලය. ඔයාලා දන්නවා කොහොම තිබ්බොත් බාහිර බලයත් එක්ක ඝර්ෂණ බලයේ ප්‍රස්ථාරය මෙන්න මෙහෙම එක්කෙනෙක් නේ. එන්න මෙතන කෝණය මේ අංශක 45න් වගේ යනවා. මොහොම ප්‍රස්ථාරයෙන් ඉන්නේ. ඒකට උත්තරේ දෙන්න ඕනේ අංක 3 නේ. හරි නේද? ඒක මේ මාරම ලේසි ප්‍රශ්නයකදී ඒ වගේ එකක් වරද්දනවා කියන්නේ කොහොමද වැරද්දී කියලා හරියන්නේ. කොහොමද ඒ වගේ එකක් වරද්දන්නේ?
දාවකයෙක් විසින් ඝර්ෂණය සහිත පෘෂ්ඨයක් මත පාපැදියක් පදින ලබන විට පාපැදියේ රෝද දෙක මත ක්‍රියා කරන ඝර්ෂණ බලවල දිශාවන් පහත් සඳහන් රූප සටහන අතරින් කුමකින් පෙන්වනවද කියලා අහන්නේ. දැන් මේ පැත්තට යන්නේ අනේ ළමයි ඔකේ මේ අර චේන් එක සම්බන්ධ මේ පැත්තට. ඒතර මෙයා කැරකෙන්නේ මෙහෙට. රෝදේ කැරකෙන්නේ කොහොමද? ළමයි දැන් රෝදේ කොහොම කැරකෙද්දී ඝර්ෂණය ඇති වෙන්න ඕනේ මේ පැත්තට. ඔකේ. ඔයාලා දන්නවා මේ එක රෝදයක් තියෙනවා කැරකෙනවා. එතකොට අනිත් රෝදේ තියෙන්නේ මේ තල් වෙලා ඉස්සරහට යනවනේ. ඉතින් ජවය දෙන්නේ නැති රෝදේ තල් වෙලා ඉස්සරහට යනවා. මෙයා තල් වෙලා ඉස්සරහට යනවා නම් මෙයාගේ මේ තියෙන අංශු යන්නේ මෙහෙමයි. ඒ කියන්නේ යාගේ ඝර්ෂණය තියෙන්නේ මේක. හරි. ඔය විදිහටම මේ අර ඔතන ඔයාලට මේ ඔය ටියුට් එකේ තව ප්‍රශ්නයක් හම්බ වෙනවා. මම හිතන්නේ මේ අන්තිම ප්‍රශ්නේ ඒකත් ඔහොමම බලන්න. ඒකෙදිත් තියෙන්නේ අර මේ 2 wheel 4 wheel කේස් එකක්. ඒ කියන්නේ ඒ ප්‍රශ්නේ බලපුවාම එතන අපි අන්තිම ප්‍රශ්නෙත් ගමු ළමයි. කාර් එකක් තියෙනවා. මෙහෙම මේ කාර් එකේ මේ ඉදිරිපස රෝද වලට කැපිටල් A වල ඉදිරිපස රෝද වලට තමයි ජවය දෙන්නේ. කියන්නේ මේ ඉදිරිපස රෝද තමයි කරකවන්නේ. ඒතර ළමයි මේ මෙයා කැරකෙන්නේ මේ පැත්තට එහෙනම් ඝර්ෂණය තියෙන අනිත් පැත්තට. දැක්කද? ළමයි මෙයා කැරගෙන ඉන්න දැන් වාහනේ ඉස්සරහට යනවනේ. වාහනේ ඉස්සරහට යද්දි මෙයා ඇදීගෙන තමයි ඉස්සරහට යන්නේ. මෙයා ඇදිලා ඉස්සරහට යනවා නම් ඝර්ෂණය තියෙන්න ඕනේ පිටිපස්ස. හරි නේද? එතකොට දැන් B වාහනේ බලන්නකෝ. දැන් ඔක්කොම ඔය වාහන ಜಾති වල ඝර්ෂණ බල ටික ලකුණු කරලා දාමු මෙතන. ලේසි එතකොට නේ. දැන් B වාහනේ ගන්න. ඒකේ ජවය දීලා තියෙන පිටිපස්ස රෝද වලට. හරියට නිකන් ෆුට් සයිකල් එක වගේමයි. බයිසිකල් එක වගේමයි. ජවය දීලා තියෙන පිටිපස්ස රෝද වලට. එයා කැරකෙන්නේ මෙහෙට. ඒතර ස්පර්ශ වෙන්නේ මෙතනින් මෙහෙට කැරකෙන්න හදන්නේ. එහෙනම් ඝර්ෂණය තියෙන අනිත් පැත්ත. මේ බලයෙන් හින්දා වාහනේ ඉස්සරහට ඇදිලා යනවනේ. එතකොට ළමයි වාහනේ ඉස්සරහට ඇදිලා යනවා නම් මේ රෝදේ මෙහෙම ඉස්සරහට යන්න හදන්නේ නේ මේ ටික. ඒතර ඝර්ෂණය තියෙන ඊට ප්‍රතිවිරුද්ධ. හරියට බයිසිකලේ ලකුණු වුණා වගේම. ඒක ඕකේ තියෙනවනේ මේ තව අහලා තියෙනවනේ 4 wheel වාහන. මේ ප්‍රශ්නේ නැහැ. 4 wheel වාහනයක් ගත්තාම ඒකේ මෙහෙම රෝද දෙකටම ජවය දෙනවනේ. ඒක රෝද හතරටම ජවය. ඒතර මෙයා මෙහෙට කරගෙන හින්දා ඝර්ෂණය තියෙන මේ පැත්ත. මෙයාත් මෙහෙට කරගෙන හින්දා ඝර්ෂණය තියෙන මේ පැත්ත. දැක්කද? ඇත්තටම වාහනේ ඉස්සරහට යන්නේ ඝර්ෂණ බලය පාවිච්චි. නේද? නැත්නම් පාර දිගේ කොහොමද ඉස්සරහට යන්නේ? ඝර්ෂණය ඕනේ යන්නේ ඉස්සරහට. තේරුණාද? අපිට ඇවිදින්න ඝර්ෂණය ඕනේ නේ. වාහනේ ඉස්සරහට යන්න ඝර්ෂණය ඕනේ. එතකොට මේ මෙතනින් අපි 230 කියන ප්‍රශ්නකට උත්තරේ ගන්න පුළුවන්. හරි? ඒතර ඔයාලගේ පේපර් එකේ තියෙන මේ අන්තිම ප්‍රශ්නේ 230 ප්‍රශ්නෙට උත්තරේ හම්බ වෙනවා. ප්‍රශ්න අපි බලමු. 221 ස්කන්ධය කිලෝග්‍රෑම් 5ක් වන පෙට්ටියක් තිරස් පෘෂ්ඨයක් මත කියලා තියෙනවා. මෙතන කිලෝ 5යි. ඒ කියන්නේ නිව්ටන් 50යි. ඝර්ෂණ සංගුණකයේ මියෝ 0.3යි. මෙයා මත නිව්ටන් 10ක බලයක් තියෙනවා. මෙතන ඝර්ෂණ බලයක් තියෙනවා මේ පැත්තට Fr. ඔයාලා දන්නා සමීකරණයක් තියෙනවා Fr සමානයි μr නේ. මේ ඝර්ෂණයේ උපරිමගේ සීමාකාරී ඝර්ෂණ බලය හොයාගන්නේ μ කියලා කියන්නේ 0.3යි r කියලා කියන්නේ ගාණේ හැටියට 50යි.
එහෙනම් මෙයා 15යි නිව්ටන්. දැන් ඇත්තටම ඝර්ෂණ බලය 15යි නෙමෙයි. ඒකට අපි අර ග්‍රාෆ් එක අඳිනවා නේද? එහෙම ග්‍රාෆ් එකක් නේ තියෙන්නේ බාහිර බලයත් එක්ක ඝර්ෂණ බලය. මේ තියෙන ඝර්ෂණ බලය, මේ තියෙන බාහිර බලය. දැන් අපි දන්නවා මේ ඝර්ෂණ සංගුණක දෙකක් දීලා නැත්තම් අපි ඔක කෙටි කරලා අඳින්නේ මෙහෙමනේ. මේ තමයි ඝර්ෂණයට ගන්න පුළුවන් උපරිම අගය 15යි. ඒ කියන්නේ මෙතන තියෙන්නේ 15යි. දැන් බාහිර බලය දීලා තියෙන්නේ 10යි. 10 තියෙන්නේ 15ට මේක. මෙන්න මේ වගේ තැනක 10 තියෙන්නේ. දුන්න බාහිර බලය 10යි නම් ග්‍රාෆ් එක දිහා බලපුවම තේරෙනවා ඝර්ෂණ බලයත් 10යි. දැන් මේ ටිකේම ළමයි මේ ඔය බාහිර බලය ඝර්ෂණ බලයට සමානයි. ඒතර ඕකේ උත්තර වෙන්න ඕනේ අංක 4. ඕකම අපි මේ 222 ගානටත් යන්නේ. හරි. ළමයි මෙහෙම මේ උත්තෝලකයක වස්තුවක් තියලා තියෙනවා. ඔයාලා මේ જાතිය ගණන් හදලා තියෙනවා මම ටිකක් අර කෙටි ක්‍රමයක් පාවිච්චි කරලා මේක හදන්නම්. මෙතන R තියෙනවා. ළමයි නිශ්චල වුණොත් ඔය R mg ට මොකද වෙන්නේ? සමානයිනේ. ත්වරණයෙන් ඉහළ ගියොත් අපි කිව්වා R බරට වඩා චුට්ටක් වැඩි. ඔයාලට මතකයි එහෙම ගණන් හැදුවා අපි ත්වරණයෙන් ඉහළ යනවා. අර කතුරුන්චිලා උඩට යද්දි පල්ලෙහාට යද්දි ඒ ෆීලින් එක ගැන එහෙම අපි කතා කරා. එතකොට මෙතන මේ R කියලා කියන්නේ mg ධන ma. ඒ කියන්නේ මේ වෙලාවේ R වැඩි ත්වරණයෙන් ඉහළ යනකොට. ත්වරණයෙන් පල්ලෙහාට යනකොට R කියලා කියන්නේ mg ඍණ ma. ඒ කියන්නේ අඩුයි. හරි නේද? එතකොට මේ නිශ්චල මේ තියෙන ත්වරණයෙන් ඉහළ යනකොට මේ තියෙන ත්වරණයෙන් පල්ලෙහාට යනවා. ළමයි මෙයාව මේක ඇදගෙන යන්න සර්පණය කරනවා. ඇදගෙන යනවා මෙතන. ඇදගෙන යන්න දෙන්න ඕනේ බලය F. මෙයා ඇදගෙන යන්න හදද්දී මෙතන ඝර්ෂණ බලයක් තියෙනවා F. ආවම වශයෙන් ඇදගෙන යන්න දෙන්න ඕනේ බලය ඔය FR ට සමාන වෙන්න ඕනේ නේ. ආවම වශයෙන් ඇදගෙන යන්න නම් දෙන්න ඕනේ බලය ඝර්ෂණ බලය උපරිම අගයට සමාන වෙන්න ඕනේ නේ. හරි නේද? එතකොට තමයි අපි කියවර F ආවම වශයෙන් FR ට සමානයි. ඇදගෙන යද්දී චලනය වෙන්න ඔන්න මෙන්න අවස්ථාවේදී මෙයාගේ උපරිම ඝර්ෂණ බලය තියෙනවා. ඒතර දැන් උපරිම ඝර්ෂණ බලයවත් දෙන්න ඕනේ. දැන් මේක ලියන්න පුළුවන් ළමයි FR කියන්නේ mu r. මේ mu වෙනස් වෙනවද? නෑ. mu වෙනස් වෙන්නේ නෑ. හැබැයි r වෙනස් වෙනවා තනින් ගන්න. r වෙනස් වෙද්දී ඇදගෙන යන්න ඕනේ බලය මොකද වෙන්නේ? වෙනස් වෙනවා. r වැඩි නම් බලය වැඩි. r අඩු තැන් වල බලය අඩුයි. හරි නේද? r වැඩි වන විට f වැඩි වේ. මෙතන තියෙන බලය F1යි, මෙතන තියෙන බලය F2යි, මෙතන තියෙන බලය F3යි. ළමයි R වැඩිම මෙතන. ඒකින්ද F වැඩිම වෙන්න ඕනේ මෙතන. හරි නේද? ඒ කියන්නේ මේ වෙලාවේ තමයි මේක සර්පණය කරන්න අමාරු. ඊළඟට මෙතන. ඊළඟට මෙයා. ඒ කියන්නේ උත්තරය අංක 1. තිරස් පෘෂ්ඨයක් මත තබා පෙට්ටිය මත කැපිටල් F බලයක් යොදනු ලැබේ. කාලය සමග F විශාලත්වයේ විචලනයේ ප්‍රස්ථාරයේ පෙන්වා ඇත. පෙට්ටිය මත ක්‍රියා කරනු ලබන ඝර්ෂණ බලයේ විශාලත්වය F ට තිබිය හැකි විචලනයේ පෙන්වුම් කරන ලබන ප්‍රස්ථාරය මොකක්ද කියලා අහනවා. දැන් මෙහිමයි. මේක මේ ගොඩක් ළමයි මාත් එක්ක කතා කරපු ප්‍රශ්නයක්. හරි. දැන් මම මේක තියරි ටික ඉස්සෙල්ලාම කියන්නම්. ළමයි මෙතන අපි දෙනවනේ F බාහිර කියලා බලයක්. එතකොට මෙතන තියෙනවා ඔය කියන විදිහට F ඝර්ෂණ කියලා කෙනෙක් දැන් අපි මේවා දන්නවනේ. mg තියෙනවා, ආය r තියෙනවා. කොහොම කතා ටිකක් අපි දන්නවනේ. කොහොමද තියෙන්නේ? දැන් ඕකේ ඝර්ෂණ බලය මෙන්න මේ විදිහට නේ තියෙන්නේ. ඒක හොඳ ප්‍රශ්නයක් තමයි. බාහිර බලයක් එක්ක
ඝර්ෂණ බලය ඕම් මොහොනේ තියෙන්නේ. ඒකේ කතා දෙකක් නැහැ. මේක මෙහෙම තියෙන්නේ. හරි. දැන් ළමයි බාහිර බලය දෙන්නේ මෙහෙමලු. ඒ බලන්න. බාහිර බලය කාලයත් එක්ක මෙතින් F දීලා තියෙන්නේ කොහොමද? කාලයත් එක්ක බාහිර බලය දීලා තියෙනවා. මට ඕනේ කාලයත් එක්ක ඝර්ෂණ බලය යන්නේ. Ff. මෙන්න මේවා අඳින්න කියලා කියනවා. දැන් මෙහෙම හිතමු අපි චුට්ටක්. ළමයි අපි හිතමු නිකමට දැන් එක එක ඒවා හිතන්න පුළුවන්. මම හිතන විදිහට. මට හිතෙනවා මෙතන උපරිම අගය මම නිකමට ගන්නවා. 100ක් වෙන්න ඇති. අවුලක් නැහැනේ. කැමති ඉලක්කම නිකන් හිතුවා. 100ක් වෙන්න ඇති. කවුද දන්නේ මෙතන උපරිම අගය සාමාන්‍යයෙන් අපි හිතමු 50ක් විතර කියලා. මෙතන උපරිම අගය 50ක්. අතන උපරිම අගය 100. මේ වස්තුව චලනය කරන්න නම් බලය 100ට වැඩි වෙන්න ඕනේ. තේරුණාද? 100ට වැඩි වෙන්න බෙද ශිෆ්ට් එක අඩු වෙලා ආයෙ චලනය වෙන්න ගන්න. හරිනේ. එතකොට මේ බලයෙන් කවදාවත් මේ වස්තුව චලිත වෙයිද? නෑ. ඇයිද? ඕනේ බලයට වඩා පොඩි බලයක් නේ මෙතනදී චලිත වෙන්නේ නැහැ. ඒකින්ද හැම වෙලේම මෙයා ඉන්නේ මොන සීමාවෙද? චලනය වෙන්නේ නැති සීමාවෙනේ. ඒ කියන්නේ මොන සීමාවෙද ඉන්නේ? ස්ථිතික සීමාවේ. ඒ කියන්නේ මෙයා ස්ථිතික සීමාවේ විතරයි ඉන්නේ. ස්ථිතික සීමාවේදී යොදන බලය ඝර්ෂණ බලයට සමානයි. යොදන බලය එකක් යෙදුවොත් ඝර්ෂණයත් එකයි. දෙකක් යෙදුවොත් දෙකයි. තුනක් යෙදුවොත් තුනයි. හතරක් යෙදුවොත් හතරයි. 45යි නම් 45යි. 50යි නම් 50යි. කොහොමද යන්නේ? ඒ කියන්නේ ඝර්ෂණ බලයත් මෙහෙමමයි. යොදන බලය ඝර්ෂණ බලයට සමානයි. මේක බාර ගන්න පුළුවන් ප්‍රස්තාරයන්නේ ඝර්ෂණයට යොදපු බලයමයි ඝර්ෂණයට තියෙන්නේ. ඒ කියන්නේ වස්තුව චලිත වෙලාම නැහැ. වෙන්න පුළුවන් මේක. මේක වෙන්න පුළුවන්. ඊළඟ කාරණේ තමයි කවුද දන්නේ මෙතන තියෙන්නේ 150 වගේ එකක්ද? එහෙම වුණොත් මෙයා මෙහෙම ඉන්නේ චලිත වෙනවා. හැබැයි 100ට එනකන් මේ හැඩය තියාගන්න ඕනේ. ඒ කියන්නේ මගට එනකන් හැඩය වෙනස් වෙන්නේ නැහැ. 100ට එනකන් යොදන බලය ඝර්ෂණ බලයට සමානයි. ඒ කියන්නේ මගට එනකම්ම හැඩය වෙනස් වෙන්නේ නැහැ. කාලයත් එක්ක ඝර්ෂණය යනකොට මගට එනකම්ම හැඩය වෙනස් වෙන්නේ නැහැ. හැබැයි 100 පන්නපු ගමන් මෙයාට 150ට යනකම් යන්න පුළුවන්. 100 පන්නපු ගමන් මෙයා ගතික අවස්ථාවටපත් වෙනවා. ගතික අවස්ථාවටපත් වුණොත් ඝර්ෂණ බලය සීමාකාරී ඝර්ෂණ බලයට වඩා චුට්ටක් අඩුයි. එතනින් පස්සේ දිගටම නියතයක් නේ. චුට්ටක් අඩුයි. එතනින් පස්සේ දිගටම නියතයක්. එහෙම වෙන්නත් පුළුවන් නේ. ඒ කියන්නේ මේ ප්‍රස්තාර දෙකම අපිට බාර ගන්න පුළුවන් උත්තරය අංක 4. ස්කන්ධයේ කිලෝග්‍රෑම් 50ක් වන පෙට්ටියක් කැපිටල් A ලොරියක තිරස් තත්ත්වයක් මත රූපයේ දැක්වෙන ආකාරයට තබා ඇත. ළමයි මෙතන මේ නිව්ටන් 50යි. නිව්ටන් 500යි. කිලෝ 50යි. කොහොමද කියලා තියෙනවලු. ලොරිය හා පෙට්ටිය සහ ලොරි තට්ටුව අතර ස්ථිතික ඝර්ෂණ සංගුණකය 0.8යි. ලොරිය ඍජු තිරස් මාර්ගයක් දිගේ ත්වරණය වේ. පෙට්ටිය ලොරි තට්ටුව මත ලිස්සා නොවන ලෙස ලොරියට තිබිය හැකි උපරිම ත්වරණය. ලියමු ළමයි අපි හිතන මෙහෙම. පෙට්ටිය ලොරිය මත ලිස්සා නොයයි නම් පෙට්ටිය ලොරිය මත ලිස්සා නොයයි නම් ලොරියේ ත්වරණය පෙට්ටියේ ත්වරණයට සමාන වේ. ලොරියේ ත්වරණය පෙට්ටියේ ත්වරණයට සමාන වේ. එම නිසා
පෙට්ටිය මත වම් පසට බලයක් ඇති විය යුතු අතර වම් පසට බලයක් ඇති විය යුතු අතර එය ඝර්ෂණය මගින් ලබා ගනී. එය ඝර්ෂණය මගින් ලබා ගනී. ඒ කියන්නේ ළමයි මේ වම් පැත්තට ත්වරණයක් තියෙනවා. වම් පැත්තට ත්වරණයක් තියෙනවා නම් වම් පැත්තට බලයකුත් තියෙනවා. තේරුණාද කියන්නේ දේ? වම් පැත්තට ත්වරණයක් තියෙනවා නම් වම් පැත්තට බලයක් ඕනේ. ත්වරණය වෙන්න බලයක් ඕනේ. මේ කියන විදිහට ලොරිය ත්වරණය පෙට්ටිය ත්වරණයට සමානයි. ලොරිය ත්වරණය පෙට්ටිය ත්වරණයට සමානයි. ලොරියට වම් පැත්තට A කියලා ත්වරණයක් තියෙනවා නම් පෙට්ටියට වම් පැත්තට A කියලා ත්වරණයක් තියෙනවා. ළමයි වම් පැත්තට තියෙන ඒ ත්වරණය ගන්න එයා මත වම් පැත්තට බලයක් තියෙනවා. එයා මත වම් පැත්තට බලයක් තියෙන්න ඕනේ. එතකොට මට පුළුවන් ඔය තියෙන පෙට්ටියට F සමානයි මේ ආදිශ F කියන්නේ FR සමානයි MA FR කියන්නේ mu r සමානයි MA mu කියන්නේ 0.8යි R කියලා කියන්නේ 500යි M කියලා කියන්නේ යාගේ ස්කන්ධය 50යි වතාවක් E ළමයි මෙතන සුළු කරමු මෙතන 1යි මෙතන 10යි 8යි ms ඍණ 2 සමානයි A එතන අංක 3 හරි නේද දැන් ඔයාලට පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඒකට උපරිම ත්වරණය නහන්නේ ඉතින් උපරිම ත්වරණය හම්බෙන්න නම් මොකක්ද ඕනේ උපරිම බලයනේ ඕනේ ළමයි ඇත්තටම උපරිම ඝර්ෂණ බලය නේද මෙහෙම ලියන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලයනේ mu r කියලා කියන්නේ. ඒ graph එකේ තියෙන උපරිම කියන්නේ උපරිම ඝර්ෂණ බලය තමයි මෙතන තියෙන්නේ. හරි නේද? ඒක තමයි මෙතනින් දාලා ඉන්නේ. එතකොට උපරිම ගේ තමයි හොයාගන්නේ. ප්‍රශ්න අංක 225 රූපේ පෙන්වන ඇති පරිදි F බලයක් එදීම වගින් කුට්ටියක් බිත්තියකට තද කොට තබාගෙන ඇත්තේ ඒ බිත්තිය පහළට ලිස්සා නොවන පරිදි. බිත්තියෙන් කුට්ටිය මත ඇති අභිලම්බ ප්‍රතික්‍රියාව අභිලම්බ ප්‍රතික්‍රියාව ඝර්ෂණ බලය Fs සීමාකාරී ස්ථිතික ඝර්ෂණ බලය ඒක Fs max පරිමේ ළමයි ඕකනේ mu r ට සමාන ඔය Fx max කියන එක නනේ mu r ට සමාන වෙන්නේ හරි නේද mu r ගෙන් හම්බෙන්නේ ඝර්ෂණයේ උපරිම කියන්නේ F ක්‍රමයෙන් වැඩි කරනවලු මෙතන මෙහෙම F තියෙනවා ආය පල්ලෙහාන් තියෙනවා mg ළමයි මෙයාගේ සමතුලිතතාවය සැලකුවොත් F R ට සමානයිනේ ඔය F R ට සමානයි ආය mg Fs ට සමානයිනේ ළමයි අපි F වැඩි කරනවා F වැඩි කරන විට right F වැඩි කරනවා ළමයි චුට්ටක් කල්පනා කරන්න F වැඩි කරොත් R මොකද වෙන්නේ වැඩි වෙනවා R වැඩි
ළමයි මෙතන F වත් R වත් සම්බන්ධයක් නැහැ නේ. Fs කියන්නේ mg නේ. ඉතින් F මොනවා කරත් mg වෙනස් වෙන්නේ නැහැ. mg වෙනස් වෙන්නේ නැත්නම් Fs වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ Fs වෙනස් නොවේ. mg නියතයි. mg නියතයි. එතන බලන්න mu නියතයක්. හැබැයි R එන්න වැඩි වෙනවා. R වැඩි වෙද්දී Fs max වැඩි වෙනවා. මෙයා වැඩි වෙනවා. ඒතර උත්තරේ විදිහට එන්න ඕනේ අංක 1. බලන්නකෝ. මම ගානා දැන් දෙන්නේ. ළමයි මේ 226 226 මෙතන R තියෙනවා. මෙතන R කෙනෙක් ඉන්නවා. මෙතන R1 R2 කියලා ලකුණු කරන්න ඕනේ නෑ ළමයි. මේක තියෙන සමමිතියක් නේ. මේ රූපයට පේනද සමමිතියක් තියෙනවා. සමමිතියක් තියෙනින්ද හරි ලේසියෙන් මේක ලකුණු කරගන්න පුළුවන්. මේ විදිහට. මෙතන මේ අපි මෙතනට R දාමුද? මෙතන F දාමු. මෙතන F දැම්ම නම් ඔයාලට වැඩි සෙට් වෙනවා. මොකද ඔයාලට පුරුව එහෙමනේ. මෙතනට F දැම්මා. මෙතනට F දැම්මා. හරි නේද? මේ F ටිකක් යන්නේ මේකේ. මෙතන ආය R තියෙනවා. කොහොමද ඉතින්? හරි නේද? ළමයි මම මෙයාව විභේදනය කරනවා. දැන් මෙතන අංශක 45යි නම් ඉබන් චුට්ටක්. මෙතන 45යි නම් මෙතන 90ක් වෙනවා මේ. මෙතන 45යි. ඒ කියන්නේ මෙතන 45යි මෙතන 45යි. එහෙමද තියෙන්නේ? එතකොට මෙයාව මට ගන්න පුළුවන් මෙන්න මෙහෙමනේ. දැන් මම මෙයාව ගත්තේ. මේ පැත්තට තියෙනවා F. එයාව මට ගන්න පුළුවන් මෙතන කෝණය අංශක 45ක් ඉඳලා විභේදනය කරලා F cos 45යි F sin 45යි F cos 45යි මේ පැත්තට යාගින් එනවා F sin 45යි ළමයි cos 45 කියන්නේ එකට මූල දෙකයි එහෙනම් මේ කියන්නේ F බෙදීම මූල දෙකයි මෙතන sin 45 කියන්නේ එකට මූල දෙකයි මේකත් F බෙදීම මූල දෙකයි කොහොමද එතකොට මට පුළුවන් මෙන්න මෙයාව විතරක් අදින්න නේ කැපිටල් M විතරක් අදින්නම් මම මෙතනින් තියෙනවා කැපිටල් MG ළමයි මෙයාව කඩලා අදින්න උඩට තියෙනවා F sin 45 ඒ කියන්නේ F බෙදීම මූල දෙකක් මෙයාගෙන් උඩට එනවා F sin 45 ඒ කියන්නේ F බෙදීම මූල දෙකක් තව මෙයාගෙන් මෙහෙට එක්කෙනයි මෙයාගෙන් මෙහෙට එක්කෙනයි නෝනේ. අයි මෙයාව කැඩෙන්නේ උඩට එක්කෙනයි වමට එක්කෙනයි. මෙයාව කැඩෙන්නේ උඩට එක්කෙනයි දකුණට එක්කෙනයි. හරිද? එතකොට මෙයාගෙන් මෙහෙම දකුණට එක්කෙනෙක් හම්බුණා. මෙයාගෙන් මෙහෙම වමට එක්කෙනෙක් හම්බුණා. මෙයත් F බෙදීම මූල දෙකයි. මෙතනත් F බෙදීම මූල දෙකයි. ළමයි F බෙදීම මූල දෙකට F බෙදීම මූල දෙක කැපිලා යනවානේ. ඊරස්ස අවුලක් නැහැ. මේ වස්තුව සමතුලිතයිනේ. සමතුලිතයි නම් උඩට ඉන්නේ උන් පල්ලෙහාට ඉන්නේ උන්ට සමානයි. උඩට තියෙන්නේ F බෙදීම මූල දෙකයි තව F බෙදීම මූල දෙකක්. ඔක සමාන වෙනවා කැපිටල් MG. F බෙදීම මූල දෙකේවා දෙකයි. එකම જાතිය දෙන්නේ එකතු කරා කියන දෙකෙන් ගුණ කරනවා කියන එක. එහෙනම් මෙයා කැපිටල් MG. එහෙනම් F බෙදීම මූල දෙක සමාන වෙනවා කැපිටල් MG බෙදීම දෙකයි. ඔන්න F බෙදීම මූල දෙක හොයාගන්න. හරිද? ළමයි මේක මෙහෙම තිබ්බහම මෙයා ලිස්සුවොත් ලිස්සන්න මෙහෙම දෙපැත්තට නේද? ලිස්සුවොත් ලිස්සන්න ඕනේ මෙහෙම දෙපැත්තට නේද? එතකොට මෙයා චලිත වෙන්න හදන්නේ ආන් අර විදිහට. එතකොට එයා මත ඝර්ෂණයක් තියෙන්න ඕනේ මෙහෙට F1. මෙයා චලිත වෙන්න හදන්නේ මෙහෙට. ඉස්සල යන්නේ මෙහෙම තිබ්බම මේ පැත්තට. එයා මත ඝර්ෂණයක් තියෙන්න ඕනේ මෙහෙට F1. මම මෙන්න මේ කූඤ්ඤය ගන්නවා. මම ඔය කූඤ්ඤය මත බල ටිකක් ලකුණු කරගන්න දෙන්න. ඔතනින් පල්ලෙහාට තියෙනවා mg.
ආයෙ තියෙනවා උඩට කැපිටල් R. ඝර්ෂණයක් තියෙනවා මේ පැත්තට ඒක FR. ළමයි මෙතනින් බල දෙකක් තියෙනවා. එකක් මේ මෙන්න මෙයානේ F cos 45යි මේ පැත්තට sin 45යි. හරි නේද? එයාවත් මම කඩලා දානවා. මේ පැත්තට F බෙදීම මූල දෙකයි මේ පැත්තට F බෙදීම මූල දෙකයි. හරි නේද? මේ තියෙන බලය කඩලා දෙනවා. මේක F cos 45යි F sin 45යි. හරි මේක F බෙදීම මූල දෙකයි F බෙදීම මූල දෙකයි. එතකොට මෙයා කියනවා මේ පුණ්‍ය චලනයේ නොවි සන්තුලනය කළ හැකි කැපිටල් M ගේ විශාල මගුල. ළමයි කැපිටල් M වල ලොකුම එක්කෙනා තිබ්බම උදාහ ගන්න එපා. කැපිටල් M වල ලොකුම එක්කෙනා තිබ්බම මෙයා චලනය වෙන්න ඔන්න මෙන්න අවස්ථාව ඉන්නේ වෙවුල වෙවුලින්. එහෙමද? කැපිටල් M වල පොඩි එක්කෙනෙක් තිබ්බොත් අවුලක් නෑ පාඩු ඉන්නවා. කැපිටල් M එන්න වැඩි කරද්දි එක වෙලාවට මොකද වෙන්නේ? මේක ඉස්සලා මෙහෙම ඈත් වෙන්න ඕනේ නේ. එතකොට දැන් මෙතන කැපිටල් M වල මේක චලනය නොවෙන්න කියන්න පුළුවන් ලොකුම එක්කෙනා තියලානේ තියෙන්නේ. ලොකුම එක්කෙනා මෙතන ඉන්නේ. එතකොට මෙයා දැන් චලනය වෙන්න ආසන්නම අවස්ථාවේදී ඉන්නේ. එතකොට මේ වෙලාවේ තියෙන ඝර්ෂණ බලය එයාගේ උපරිමගයනේ. උපරිමගය ලියන්න ක්‍රමයක් ගන්න. Fr සමානයි mu r. ඒ කියන්නේ බය නැතුව මේ වෙලාවේ ඝර්ෂණ බලය mu r ට සමානයි කියන්න පුළුවන්. ඇයි ලිස්සන්න ඔන්න මෙන්න වෙලාවේ දෙන්නේ. තේරුණාද? නැත්තම් අර graph එක ගහලා හොයාගන්න තේරෙම. ඇත්තටම ඝර්ෂණය කොච්චරද කියන්නේ? මෙතනදි මට වගකීමෙන් කියන්න පුළුවන් මේ වෙලාවේ තියෙන ඝර්ෂණ බලය mu r ම තමයි කියන්නේ. හරි. එතකොට මෙයා සමතුලිතයි නම් ඔය කියන Fr මේ තියෙන F බෙදීම මූල දෙකට සමාන වෙනවා. ඔය කියන Fr මේ මෙහෙට තියෙන එක්කෙනා මෙයාට සමාන වෙන්නේ. එතකොට මේ සමතුලිත වෙන්නේ. ළමයි F බෙදීම මූල දෙකයි කියලා කියන්නේ කැපිටල් MG බෙදීම දෙකයි. මම ඒක දාගන්නවා මෙතන. Fr මට ලියන්න පුළුවන් mu r. mu වතාවක් ළමයි r කියලා කියන්නේ මෙයා. මට මෙයාගේ සමතුලිතතාවයට ලියන්න පුළුවන් F බෙදීම මූල දෙක ධන සිම්පල් MT සමානයි r. පල්ලෙහාට ඉන්නේ උඩට ඉන්නේ උඩ සමානයි. F බෙදීම මූල දෙකයි කියලා කියන්නේ කැපිටල් MG බෙදීම දෙකයි. එහෙනම් කැපිටල් MG බෙදීම දෙක ධන සිම්පල් MG සමානයි කැපිටල් R. ඒක දාගන්න අතට mu වතාවක් කැපිටල් MG බෙදීම දෙක ධන සිම්පල් MG සමාන වෙනවා කැපිටල් MG බෙදීම දෙකයි. ළමයි මෙතන mu mg අවුලක් නෑ නේද? mu ගෙන් මෙයා ගුණ වුණාම mu mg නේ. mu ගෙන් මෙයා ගුණ වුණාම mu කැපිටල් mg බෙදීම දෙකයි නේ. ඒක එහා පැත්තට ගෙනිච්චාම ඍණ mu කැපිටල් mg බෙදීම දෙකයි. මෙතන තියෙනවා mg බෙදීම දෙකක්. ගමු ඉවතට mg බෙදීම දෙකක්. මෙතන එක ඍණ mu. මෙතන mu mg g ට g කැපුණා. දෙකේ ඉලක්කම මෙහෙට දාගත්තා. දෙකක් mu simple m. එක ඍණ mu මෙහෙට දාගමු. මෙන්න කැපිටල් M වල උත්තරේ. ඒ කියන්නේ අංක 3. දෙසිය 27 මෙහෙම තියෙන්නේ. මෙතන A මෙතන B. හරි නේද? ළමයි දැන් මේකේ සම්පූර්ණ බර කියලා කියන්නේ ඔක M1 ධන M2 නේ. වතාවක් G නේ. ආයෙ මෙතන තියෙනවා R. දැන් මේ පැත්තට යනවා නම් ඝර්ෂණයක් තියෙන්න ඕනේ මේ පැත්තටනේ. මෙහෙටත් බලයක් තියෙනව නැතුව යන්න බෑනේ. ඒතර ඝර්ෂණ බලය තියෙන්නේ මෙහෙටනේ. ඔය තියෙන ඝර්ෂණ බලය ලියන්න පුළුවන් නේද ළමයි Fr සමානයි mu r. තේරුම් ගන්න චුට්ටක්.
එතකොට Fr ඝර්ෂණ බලය ලියන්න පුළුවන් mu වතාවක් R කියලා කියන්නේ m1 ධන m2 වතාවක් g නේ. කොහොමද තියෙන්නේ? එතකොට මෙතන ඇත්තටම ඝර්ෂණ බලය කියලා කියන්නේ mu m1g ධන mu m2g නේ. කොහොමද තියෙන්නේ? හරි. දැන් ඕකම මෙහෙම තිබ්බ කියලා හිතන්න. එතකොට මෙතනින් m1g තියෙනවා. ආයේ මෙතන m2g තියෙනවා. මෙතන R2 මෙතන R1. මෙතනින් කොහොමද ළමයි බලයක් දෙන්න බෑ. නැත්තම් මෙයා යන්නේ නැහැ නේ මෙහෙට. ඒකාකාර ප්‍රවේගයෙන් යන්න බෑනේ. මොකද මෙතන ඝර්ෂණ බලයක් තියෙනවනේ. සංප්‍රයුක්ත බලය බිඳුවක් එන්න බෑ. එහෙම යන්න. මෙතන Fr2 නේ. එතකොට දැන් මෙතනත් මුළු ඝර්ෂණ බලය කියලා කියන්නේ Fr කියලා කියන්නේ Fr1 Fr2 කියන එක. හරිද? එතකොට මේක ලියන්න පුළුවන් mu R1 ධන mu R2යි නේ. එහෙනම් Fr ලියන්න පුළුවන් mu R1 m1g R2 m2g. එකම එකයි නේ. අවස්ථා දෙකේදීම ඝර්ෂණ බලය එකම අගයක් වෙන්නේ නේ. උත්තර අංක 5. දැන් ඕක මොනවත්ම හදන්න නැතුව ළමයිකට තියරි දිහා බලලා කියන්නත් පුළුවන්. ළමයි මේ පද්ධතියේ බර වෙනස් වෙලාද කොහෙවත්? නෑ. වෙනස් වෙලා තියෙන එකම දේ මොකක්ද? පෘෂ්ඨය වෙනස් වෙලාද? නෑ. ඒ කියන්නේ පෘෂ්ඨය වෙනස් වුනේ නැත්නම් mu වෙනස් වෙන්නේ නෑ. මේකේ වෙනස් වෙලා තියෙන එකම එක්කෙනා කවුද? ගැටෙන පෘෂ්ඨ වර්ගඵලය විතරයි. ගැටෙන පෘෂ්ඨ වර්ගඵලය දෙවෙනි එකේ වැඩි. පළවෙනි එකට වඩා. ළමයි පෘෂ්ඨ වර්ගඵලය වැඩි වුණා කියලා ඝර්ෂණ බලය වෙනස් වෙන්නේ නෑ. පෘෂ්ඨ වර්ගඵලය වෙනස් වුණා කියලා ඝර්ෂණ බලය වෙනස් වෙන්නේ නෑ. එහෙම හිතලත් ළමයිකට අංක 5 දීලා ගන්න පුළුවන්. T28 තිරස් අතර සිම්පල් A නියත ත්වරණයකින් ගමන් කරන ට්‍රක් රථයක තිරස් තත්ත්වය මත තබා ඇති ස්කන්ධයේ සිම්පල් M වන කුට්ටියක් රථයට සාපේක්ෂව නිශ්චලව පවතී. තත්ත්වය සහ ස්කන්ධය අතර ස්ථිතික ඝර්ෂණ සංගුණකය mu A. ස්කන්ධය මත ක්‍රියා කරන ඝර්ෂණ බලය. ළමයි මෙයා මෙන්න මේ තත්ත්වයට සාපේක්ෂව නිශ්චලව ඉන්නවා කියලා කියන්නේ තත්ත්වයේ තියෙන ත්වරණය මෙයාගේ ත්වරණයට සමානයි කියන එකනේ. right ලියා ගන්න එහෙම simple m රථයට සාපේක්ෂව නිශ්චලව පවතී නම් simple m රථයට සාපේක්ෂව නිශ්චලව පවතී නම් රථයේ ත්වරණය simple m ගේ ත්වරණයට සමාන වෙයි. ලියන්න ත්වරණය වීම සඳහා simple m ට ත්වරණය වීම සඳහා simple m ට බලයක් අවශ්‍ය යුතු අතර බලයක් අවශ්‍ය වන අතර simple m ට බලයක් අවශ්‍ය වන අතර එය ඝර්ෂණ බලය මගින් ලබා ගනී. ඝර්ෂණය මගින් ලබා ගනී. right මේ තියෙන්නේ මේ වෙලාවේ ළමයි ඝර්ෂණ බලය. මෙයා කොච්චරද කියලා නේ අහන්නේ. ළමයි අපිට පුළුවන් මේ පැත්තට f සමාන m දාන්න. f කියලා කියන්නේ fr. f කියන්නේ fr. m කියලා කියන්නේ ස්කන්ධය simple m. ත්වරණයේ එහෙනම් ඝර්ෂණ බලය මේ වෙලාවේ m a ට සමානයි. හරි උත්තරය අංක 1. මෙයාව ඇදගෙන යනවලු. එතකොට අපි දන්නවා මෙතන ඝර්ෂණ බලයක් තියෙනවා. මෙතන අභිලම්බ ප්‍රතික්‍රියාවකුත් තියෙනවානේ. කියනවා මේ පෘෂ්ඨය මගින් පෙට්ටිය මත ඇති කරන සංප්‍රයුක්ත බලය
ළමයි පෘෂ්ඨයෙන් පෙට්ටිය මත ඇති කරපු බල දෙකක් තියෙනවා. එකක් ඝර්ෂණ. පෘෂ්ඨයෙන් පෙට්ටිය මත ඇති කරා. අනිත් එක පෘෂ්ඨයෙන් පෙට්ටිය මත ඇති කරා මෙන්න මේ R. ඔය දෙන්නගේ සංප්‍රයුක්තයනේ මෙතනට එන්නේ. මෙන්න මේ F වෙනස් කරද්දී θ වෙනස් වෙන්නේ කොහොමද කියලා අහන්න. F වෙනස් කරද්දී θ වෙනස් වෙන්නේ කොහොමද කියලා අහන්න. හරි? මේ ප්‍රශ්නයක්. F වෙනස් කරද්දී θ වෙනස් වෙන්නේ. නිකමට හිතන්න මේ F බිඳුවයි කියලා. F බිඳුවක් වුණොත් මේ වස්තුව චලනය වෙන්නෙත් නැහැ, චලනය වෙන්න උත්සාහ කරන්නෙත් නැහැ. F බිඳුව කරොත් ඝර්ෂණ බලය කොච්චරද? බිඳුවයි. ඝර්ෂණ බලය බිඳුවක් වුණොත් මේ පැත්තට සංරචකයක් නැහැ නේ. ඉන්නේ R විතරයිනේ. ඉන්නේ R විතරයි. එතකොට සංප්‍රයුක්තය ඒ පැත්තට තියෙන්නේ. එතකොට කෝණී කීයක් වෙනවද? අංශක 90ක් වෙනවා. ඒ කියන්නේ F බිඳුව කරොත් කෝණයේ අංශක 90. එතනයි කියන්නේ F බිඳුව කරොත් කෝණයේ අංශක 90. ළමයි අපි නිකමට හිතමු R කියලා කියන්නේ කීයේ කියලා. නිකමට පොඩි වගයක් R කියලා කියන්නේ 10යි. හරිනේ? M කියන්නේ කිලෝග්‍රෑම් එකයි අපි නිකමට හිතමු. අගේ කීයක්? එතකොට R කියලා කියන්නේ mg නිව්ටන් 10යි. ඒ කියන්නේ sorry mg නිව්ටන් 10යි. ඒ කියන්නේ R කියන්නේ නිව්ටන් 10යි. ඒ වගේ අගයකට මෙන්න මේ වගේ අගයක්. ඔන්න බලන්න. මෙයා මේ වගේ අගයක්. ඉතින් R ළමයි අපි F ටිකක් වැඩි කරනවා. නිව්ටන් 1කට වගේ ගියද. එතකොට මෙතන Fr උත් කීයද? නිව්ටන් 1යි. ඒ කියන්නේ මෙන්න මේ හරියටනේ. ළමයි මෙතන හැදෙන්නේ මෙන්න මේ වගේ සමාන්තරාශ්‍රයක් නේ. ත්‍රිකෝණාශ්‍රයෙන්. ඇයි මේ බලය දැන් පොඩිනේ. එතකොට ඔයාලට පේනවද මෙතන හැදෙන කෝණය? මෙතන හැදෙන කෝණයේ θ ටිකක් විශාල කෙනෙක් නේ. මෙතන හැදෙන කෝණේ θ ටිකක් විශාල කෙනෙක් නේ. තේරුණාද? තේරුම් ගන්න මේ කියන දේ. මම මේ බලය තව ටිකක් වැඩි කරනවා. එතකොට මේ පැත්තෙන් දැන් මෙයා නිව්ටන් 2කට ගෙනාවොත් මෙයා නිව්ටන් 2ක් වෙනවනේ. තාම ස්ථිතිකයිනේ චලනය වෙන්නේ නැහැ. මෙයා නිව්ටන් 2ක් කරොත් මෙයා නිව්ටන් 2ක් වෙනවා. ඒ කියන්නේ කලින්ට වඩා දැන් තව පොඩ්ඩක් දිග වැඩි වෙනවා. ඒ ඉතින් නිව්ටන් 1 පෙන්වුවේ මේ වගේ දිගකින් නම් නිව්ටන් 2 පෙන්වන්න ඕනේ මේ වගේ දිගකින්. හැබැයි මේ උස වෙනස් වෙන්නේ නැහැ. mg හින්දා ඇතිවෙච්ච r වෙනස් වුන්නේ නැහැ. තේරුණාද? එතකොට මෙයා වැඳෙන්නේ මෙහෙමනේ. දැන් මෙහෙම. මට කියන කලින්ට වඩා දැන් කෝණේ මොකද වෙලා තියෙන්නේ ටිකක්. අඩු වෙලානේ. මම තවත් Fr වලින් වැඩි කරනවා. එතකොට Fr තව ටිකක් වැඩි වෙනවා. ළමයි එතකොට කෝණේ මොකද වෙන්නේ? තව ටිකක් අඩු වෙනවනේ. තේරුණාද? කෝණේ එන්න අඩු වෙනවා. හරි නේද? තමයි කෝණේ එන්න අඩු වෙන්නේ. කෝණේ එන්න අඩු වෙනවා. අද බිඳුව වෙන්නේ නැහැ. ඒකින්ද ඔයාලට තේරෙනවා රේඛීය වඩු වෙන්නේ නැහැ ළමයි. බිඳුව කරන්නේ ආයේ. මේ පැත්තට අගයක් තියෙනවා බිඳුව කරනවා. මාර වැඩක් කරන්න වෙනවා. අනන්තයට ගෙනියන්න. එහෙම. එහෙම ගෙනියන්න බෑ. ඊටත් මේ ඔයාලට උත්තර කොටේ තේරෙනවා කොහොමවත් සරල රේඛාවක් නැහැ. හරි නේද? ඒතර දැන් මේ සරල රේඛාවක් එන්න විදියකුත් නැහැ ළමයි. මොකද මෙතන කෝණේ වෙනස් වෙන්නේ දැන් අර ත්‍රිකෝණමිතික අනුපාතයක් කියන්නේ. ත්‍රිකෝණමිතික අනුපාත සරල රේඛිය නෙමෙයි. θ වලියනේ tan θ විශ්ින්. ඒක සරල රේඛාවක් නෙමෙයි. කොහොම ගිහිල්ලා එක වෙලාවක මෙයා චලිත වෙන්න ගන්නවා. එක වෙලාවක මෙයා චලිත වෙන්න ගන්නවා. ළමයි චලිත වෙන්න ගද්දී මේ Fr එතනින් එහාට මොකද වෙන්නේ? නියතයක්. ආයෙ වෙනස් වෙන්නේ නැහැ. චලිත වෙන්න ගන්නවා. ඔව් මෙතනින් එහාට ආයෙ නියතයක්. Fr වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ දුර ආයෙ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. හරිනේ? ඒ කියන්නේ මේ බලය කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. එතකොට තියෙන්නේ මෙන්න මේ කෝණෙනේ. ආයෙ කොච්චර අරහෙන් F වැඩි කරත් Fr වෙනස් වෙන්නේ නැති හින්දා මේ කෝණය ආයෙ වෙනස් වෙන්නේ නැහැ. කෝණය වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙහෙම. කියලා හිතනවාද?
කියලා හිතෙනවා. හැබැයි දැන් ඒත් එක්ක තව දෙයක් මතක් වෙනවා. මොකද අර ස්ථිතික අවස්ථාවේ ඉඳන් ගතික අවස්ථාවට පයිද්දී සීමාකාරී ඝර්ෂණ බලයේ ඉඳන් මොකද වෙන්නේ? ගතික ඝර්ෂණ බලයේදී චුට්ටක් අඩු වෙනවනේ. ඒ කියන්නේ මෙතනටම ඇවිල්ලා චලනය වෙච්ච ආයි චුට්ටක් මෙහෙට එනවනේ. චුට්ටක් මෙහෙට ආපුවම ආයි කෝණය පොඩ්ඩක් වැඩි වෙන්න ඕනේ නේ. ඒ අර බලය අඩු වෙලා චුට්ටක් මෙහෙට දාගන්න. ආයෙ මෙයා පොඩ්ඩක් මෙහෙට ආවා කියලා කියන්නේ කෝණය ආයෙ චුට්ටක් වැඩි වෙනවා. ඒ කියන්නේ මෙහෙම ඇවිල්ලා මෙතනින් පොඩ්ඩක් වැඩි වෙනවා. ඔහොම එක්කෙනෙක් නේ. අංක 2.